දවසක් නේවි අපිත් අපි හිනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ සිටියොතින් නැති දවසක් නේවි අපිත් අපි හිනවලට යාවි ඒ හැම මොහොතේ හලෝ කොහොමද ඔයාලට? ඉතින් මටත් මං ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ජපානේ මේ මාසෙ කියලා කියන්නේ සකුරා පිපිච්ච මාසෙ. ඉතින් මේ සකුරා මාසේ මගේ ජීවිතේ තවත් එක ලස්සන කඩයිමක් පාස් කරන්න තමයි යන්නේ. පාස් කරනවා කිව්වට මගේ නිහොංගෝ ගක්කොේ අවුරුදු 2 ඉවර වෙලා මං ඒකෙන් සොත්සිගිය වෙලා දැන් මම මගේ අලුත් දේ පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඒ තමයි මගේ සෙම්මොන් ජීවිතේ. ඉතින් මම සෙම්මොන් එක තෝරගත්තේ යොක්කයිචි කියන නගරේ තියෙන සෙම්මොන් එකක්. ඉතින් මම ඉන්නේ නගෝයා හින්දා මට යන්න ගොඩක් කලින් යන්න එන හින්දා මම දැන් ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම ජීවිතේ දැකපු එක හීන මේ වගේ ලස්සනට හැබෑවෙද්දි දැනෙන්නේ ලොකු සතුටක්. ඉතින් මම අද මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ මගේ නියෝගක ශිකියකට. ඒ කියලා කියන්නේ ඉස්කෝලේ ආරම්භක දිනය. සනිටුවන් කරන උත්සවයට තමයි නියෝගක ශිකි කියලා කියන්නේ. ඉතින් මේ ජපානයේ එක වෙනම සමරන හින්දා අපි හැමෝම මේකට යන්න ඕනේ ෆුල් කිට් ඇඳ. ගෑල් ළමයි, පිරිමි ළමයි හැමෝම. ඉතින් මමත් අද ඇන්දේ ෆුල් කිට් එක. ඉතින් මං ඇඳලා ඊයේ රෑ නෑවා. ඉතින් මං දැන් මේ කොණ්ඩේ අයන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ලොකුවට මේකප් දාන්න දන්න කෙනෙක් නන් නෙමෙයි. ඉතින් YouTube එකේ TikTok එකේ එක වීඩියෝස් බලලා තමයි මම මේකප් දාන්න පුරුදු වුණේ. ඒත් ඉතින් මට තාම නම් හරියට මේකප් එකක් දාගන්න බෑ. ඒ වුණත් මම ලොකුවට මේකප් එකක් කරන්න දන්නේ නැති වුණත් මම ලොකුවට මේකප් දාන්න කැමති කෙනෙක් නන් නෙමෙයි. ඉතින් මම චූටියට සරල මේකප් එකක් දාලා කොණ්ඩේ හෙයාර් ස්ටයිල් එකක් දාගන්න හදන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ ජපානේ 4 වෙනි මාසෙ කියලා කියන්නේ ජපානේ ජීවත් වෙන නිහොන්ජින්ලා වගේම අපිත් සොත්සිකියෝ එතකොට මේ වගේ නියෝගක ශිකි ඒ වගේ තියෙන මාසයක්. ඉතින් මං හිතනවා මම ගොඩාක් ස්ටේටස් දැක්කා, ටික්ටොක්ස් දැක්කා, ගොඩාක්
ජපන් හීනය සැබෑ කරගත්ත ගොඩාක් අය ඉන්නවා කියලා. ඉතින් මම මගේ අවුරුදු 2 ෆුරිකයි කරලා බැලුවොත්, ඒ කියලා කියන්නේ මම මගේ අවුරුදු 2 පිළිබඳව චුට්ටක් කල්පනා කරලා බැලුවොත් මට සමහරක් දේවල් ඇචීව් කරගන්න බැරි වුණා. ඉතින් මං ඒක ගැන ගොඩාක් දුක් වෙනවා. ඉතින් මම මේ අවුරුද්දේ 4 වෙනි මාසේ ආපු ඔයාලා හැමෝටම කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන්ම නිහොන්ගෝ හොඳට ඉගෙන ගන්න. ඒ වගේම හොඳට එක්සෑම් පාස් කරගන්න. මට නිහොන්ගෝ ඉගෙන ගන්න පුළුවන් වුණත් සමහරක් දේවල් මට තාම හරියට ඇචීව් කරගන්න බැරි වුණා. මොකද මට පාඩම් කරන්න නම් ලොකු ටයිම් එකක් නැති හින්දා. ඒත් ඕගොල්ලෝ එහෙම කරන්න එපා. අනිවාර්යෙන්ම හොඳට ඕගොල්ලෝ ඉගෙන ගන්න. මොකද මම දෛගකු යන්න හිටපු කෙනෙක්. මට දෛගකු යන්න මට එන්සන් තිබ්බේ නැති හින්දා මට දෛගකු යන්න බැරි වුණා. ඉතින් මම ඒක ගැන ගොඩාක් දුක් වෙනවා. ඒ වුණත් මම කවදාවත් දෛගකු නොයා ඉන්න තීරණය කරේ නැහැ. මම සෙම්මොන් එකෙන් හොඳට ඉගෙනගෙන දෛගකු යන්න තීරණය කරා. ඉතින් මම ඒක වෙනුවෙන් මේ අවුරුදු 2 හොඳට මහන්සි වෙනවා. ඒ වගේම කවදාවත් නිහොංගෝ ගක්කෝ ඉන්න කාලේ නිවාඩු දාන්න එපා. අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ගේ 100% අනිවාර්යෙන්ම හදාගන්න. හැමදාම ඉස්කෝලේ යන්න. ඉතින් ඕගොල්ලෝ හොඳට වැඩ ටික කරාම ඉස්කෝලේ සෙන්සලා ඕගොල්ලොන්ට හරි ආදරෙයි. ඉතින් ඒගොල්ලෝ ඕගොල්ලොන් වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් හැමෝම හොඳට 4 වෙනි මාසේ ආපු ඔයාලා හැමෝම හොඳට වැඩ ටික කරගන්න. ඕගොල්ලෝ හැමෝටම හොඳින් වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම දැන් ඉස්කෝලට අරන් යන්න ඉස්කෝලෙන් අරන් එන්න කියපු දේවල් ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. මොකද මම උදේ 6:00ට නැගිට්ටේ. මට ගෙදරින් යන්න තිබ්බේ 7:45ට වගේ තමයි. ඉතින් මම ඒ වෙලාවේදී මං අරන් යන දේවල්, සල්ලි හැමදේම බෑග් එක ඇතුළට දාගෙන ලෑස්ති වෙලා ඉන්නේ මේ. කිව්වේ නෑනේ මම සෙම්මොන් ගක්කෝ එකේ මොනවද ඉගෙන ගන්න කියලා. මම ඉගෙන ගන්න තීරණය කරේ IT බිස්නස් කියන සයිට් එක. ඉතින් මම සෙම්මොන් එකේ ඉගෙන ගන්නේ IT බිස්නස්. ඉතින් මගේ සෙම්මොන් එකේ හොටෙලුත් තියෙනවා. ඉතින් මගේ හොඳම යාළුවා කරන්න හිතාගෙන ඉන්නේ අක්කක් තෝරගත්තේ හොටෙල් සයිට් එක. ඉතින් අපි දන්නේ කොහොම අපේ පන්ති වැටේද කියලා. ඉතින් දැන් අපි කෝකටත් යන්න එපා. ඉතින් මට තව චුට්ට වෙලාවක් තියෙන හින්දා ඔන්න ඉතින් FB එක පැත්තේ TikTok එක පැත්තේ ගිහිල්ලා හිටියා. ඊට පස්සේ මම මේ දැන් බලන චයිනීස් ඩ්‍රාමා එක බලන්න තමයි හදන්නේ. මම හිතන්නේ මම ඒකේ එපිසෝඩ් 13ද කොහෙද බල හිටියේ. මම ඒක බලන්න පටන් ගත්තා. හින්දා මම නගොයා ස්ටේෂන් එකට යන්න ඕනේ ට්‍රේන් එක ගන්න යොක්කච්චි වලට යන්න. ඉතින් මම දැන් මේ බයිසිකලේ කොගනේ එකියට යන ගමන් ඉන්නේ. ඊට පස්සේ මම කොගනේ එකෙන් කොගන්නේ ස්ටේෂන් එකේ නැගලා නගොයා වලට ගිහිල්ලා නගොයා වලින් තමයි මම එතනින් තමයි ට්‍රේන් එක ගන්න ඕනේ. එහෙනම් ඉතින් මාත් එක්ක යන්. මේ ඉතින් යන්නේ මම වෙනදත් ඔයගොල්ලන්ට මේ පාරොක්වලින් මේ පාර පෙන්නලා අති අනිවාර්යයෙන්ම. මොකද මම ඉන්නේ කලින් ඉස්කෝලේ හිටපු කිට්ටුව හින්දා මේ ඉස්කෝලේ කිට්ටුව. ඉතින් මේක තමයි ඔක්කච්චි යන ට්‍රේන් එක. ඉතින් මම ඒකට නැගලා මේ ඉන්න ගමන් තමයි ඉන්නේ. තව විනාඩි 5ක් විතර තිබ්බ යන්න. ඉතින් යන්න පිටත් වුණා.
මම යන වෙලාවෙත් 8:10ට වෙලා තිබ්බ හින්දා ට්‍රේන් එක 8:19ට යන්න පිටත් වෙන්න තිබ්බේ. ඉතින් මට මුකුත් කෑම මුකුත් ගන්න බැරි වුණා. ඒත් ගොඩක් බඩගින්න තිබ්බා. බහැලා යොක්කයිච් එකෙන් මොන හරි ගන්නවා කියලා ඉතින් හිතාගත්තා. මේ අපි ලොක්කයිච් වලට යන පාරේ ට්‍රේන් ලයින් එකට පේන විදිහ තමයි මේ. හරිම ලස්සනයි. ඉතින් ගොයම් තමයි තියෙන්නේ මේ. ඉතින් අපි ඔක්කච්චිකියට ආවා. දැන් මේ අපි එකේ ඉඳන් යන ගමන් තමයි ඉන්නේ අපේ ඉස්කෝලේ නෙමෙයි මේක තියෙන්නේ. ඉස්කෝලේ ළඟ තියෙන හෝල් එකක. ඉතින් අපි දැන් ඒකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගියාට පස්සේ ඒකේ වීඩියෝස් මුකුත් මට ගන්න බැරි වුණා. මොකද මම පළවෙනි පාර හින්දා ඉස්කෝලේ එහෙම ලොකුට වීඩියෝස් කරන්න පුළුවන්ද නැද්ද කියලා නම් දන්නේ නැති හින්දා. ඔන්න දැන් අපි තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් එහාට නිව්කකුෂීක කොහොමද උනේ කියලා නම් ඔයගලන්ට වීඩියෝස් වලින් ගෙන්නන්න බැරි වුණා. අක්කි ඉතින් ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? ඉගෙන ගන්න බෑ කියලාද කියන්නේ? අතිශෝචනීයයි. ක්ලාස් බෙදුවා පන්ති බෙදුවාන් පස්සේ පන්ති වෙන්නුණා. මං තනි වෙලා. මේගොල්ලන්ට ලංකාවේ ඉන්නවා. අක්කට ඉතින් පන්තියේ ලංකාවේ කවුරුත් නැහැ කියලා තමයි අක්කා ඔය කෑ ගහගා ඉන්නේ ඉතින්. යන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ ට්‍රේන් එකේ නැගලා මං ගෙදර ආවා. මට ආපහු 6ට වැඩ තියෙන හින්දා. අන්න තමයි ළමයි ගෙදර ආවේ. ඉතින් ඔක්කයිචි තමයි මගේ සෙම්මෝන් එක තියෙන්නේ. මං උදේ 6:00 නැගිටලා ඇස්තලා ගියේ. ඉතින් ඔයගොල්ලන්ගේ vlog එක බලන්නට ගොඩක් ස්තුතියි. ඉතින් තවත් vlog එකක් ආයෙ මම සවුන්දට vlog එකක් සවුන්ද මම ස්කූල් එකට කලින් දවසට යනවා. ඉතින් කොහොමද ඉස්කෝලේ පළවෙනි දවසේ ගෙවුනේ කියලාත් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට vlog එකක් අරන් එන්න. ඉතින් මේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයගොල්ලන්ගේ සකුරා හීනේ ඉක්මනින් හැබෑ කරගන්න ඔයගොල්ලන්ට හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.